අපි ඔයාලා හැමෝටම ටෙස්ට් ඔෆ් ලංකා YouTube channel එකත් එක්ක එකතු වෙනාලා ආදරෙන් පිළිගන්න ගමම අදත් මම අරගෙන ආව ඒ වෙලාවට කන්න පුළුවන් රසම රස රෙසිපි එකක්. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කැරට් මස්කට් ඉක්මනින්ම ගෙදරදී හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මම කියලා දෙන්නම්කෝ. මුලින්ම මේ විදිහට කැරට් ග්‍රේට් කරගන්නවා. මම කැරට් වල දෙකක් ගන්නවා. ඒක හොඳට පොතු සුද්ධ කරලා මෙන්න මේ විදිහට ග්‍රේට් කරගෙන මම මේක ටිකක් ග්‍රයින්ඩ් කරගන්නවා. පේස්ට් එකක් වෙනකන් නෙමෙයි චුට්ටක් ග්‍රයින්ඩ් කරගන්නවා. මම ඔයාලට පෙන්නන්නම්කෝ. මෙන්න මේ වගේ ප්‍රමාණයට ග්‍රයින්ඩ් කරගන්නවා. ඊළඟට අපේ කැරට් මස්කට් එක දාගන්න මේ ලෑල්ලෙත් මම මේ විදිහට හොඳට බටර් ගා ගන්නවා. හොඳට අතින් ගා ගන්න. ඔයාලා ළඟ බ්‍රෂ් එකක් තියෙනවා නම් බ්‍රෂ් එකෙන් ගා ගන්න. ඊළඟට මේ විදිහට බෝල් එකක් ලිපේ තියලා සීනි මුලින්ම ග්‍රෑම් 10ක් විතර දාලා කැරමල් කරගන්නවා. ඊළඟට ඉතිරි ග්‍රෑම් 200ක් එකතු කරගන්නවා. මේකත් අපි කලවම් නොකර මේ විදියට කැරමල් වෙන්න දෙනවා. ඊළඟට මම එකතු කරගත්තා එනසල් කුඩු කරගෙන. එනසල් ඇට 3ක් වගේ තමයි මම එකතු කරගත්තේ. ඊළඟට මම උණු වතුර එකතු කරගන්නවා මිලිලීටර් 70ක්. දැන් මේක මෙන්න මේ විදිහට පෙනෙනකම් හොඳට කලවම් කරගෙන අපි ග්‍රේට් කරගෙන ග්‍රයින්ඩ් කරගත්ත කැරට් ටික එකතු කරගන්නවා. ඉතින් මේ මස්කට් එක ඉක්මනින්ම ඔයාලට හදාගන්න පුළුවන්. මේකට ජෙලටින්වත් මොනවත්ම දාලා නැහැ. ඔයාලට තේ එකක් හදාගෙන හවසට එහෙම ඇත්තටම මේක හදාගෙන රස බලන්න පුළුවන්. අනිවාර්යෙන් මේක try කරලා මට කමෙන්ට් එකක් දාන්නකෝ. ඉතින් මම මේකට එකතු කරගන්නවා කිරිපිටි මේ සෑඳි දෙකකුත් රසානු ලුණුත්. ඔයාලා ළඟ ඇන්කර් රත්ති එහෙම තියෙනවා නම් එකතු කරගන්න පුළුවන්. ඉතින් තාමත් මාව subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් all click කරන්න අමතක කරන්න එපා. මම මේකේ රස තවත් වැඩි කරගන්න ටිකක් පොඩියට කෑලි කපාගත්ත කජු එකතු කරගත්තා. මේකට ඔයාලට රට කජු උනත් එකතු කරගන්න පුළුවන්. ඒ වගේම පුරෝප මේස හැඳි එකක් බටරුත් එකතු කරගත්තා. ලිපේ ගින්දර මධ්‍යම ප්‍රමාණයේ තියාගෙන මේක හොඳට මේ විදිහට මිශ්‍ර කරගන්න. මේක තියෙන කැරට් වල තියෙන වතුර ගතිය යනකම් මේ විදිහට එක ගුලියක් වගේ එනකම් හොඳට මිශ්‍ර කර කර හදා ගන්න ඕනි. මෙන්න මේ වගේ ප්‍රමාණයට ආවම ඔයාලට ලිපෙන් ඉවත් කරගන්න පුළුවන්. ඉතින් අපි තේ වෙලාවට කන්න පුළුවන් රසම රස මස්කට් එක මෙන්න මේ විදිහට පොඩි වෙලාවකින් ඔයාලට හදා ගන්න පුළුවන්. ඉතින් අවුරුදු කාලෙත් ළඟම එන නිසා ඔයාලට ඇත්තට මේ රෙසිපි එක ගොඩාක්ම වැදගත් වේවි. මම බටර් ගාගෙන පිහියෙත් මෙන්න මේ විදිහට අපිට කෑලි කපා ගන්න පුළුවන් ගානට තුනී කරගන්නවා. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම try කරලා බලන්න. මේක මාරම රස රෙසිපි එකක්. කැරට් කියන්නේ චූටි බබාලටත් හොඳ නිසා මේ රෙසිපි එක ඔයාලට හදලා බලන්න පුළුවන්. මේක රස්නෙම නෙමෙයි කපා ගන්නේ. මේක හොඳට නිමුණට පස්සේ තමයි මම මේ විදිහට කෑලි කපා ගන්නෙ. මොකද මේක කිරිටොෆි වගේ හයි වෙන්නේ නැති නිසා මේක මස්කට් එකක්නේ. ඒ නිසා ඔයාලට මේක ඔයාලට තේ වෙලාවට උනත් කපාගෙන කන්න පුළුවන්. ඉතින් මේක තමයි මම හදාගත්ත රසම රස
කැරට් මස්කට් එකේ. ඉතින් ඔයාලා try කරලා බලන්න. නැවතත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනකන් ගිහින් එන්නම්. ස්තුතියි.